Hi ළමයි, welcome to Pinchi Kitchen. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් ගොඩ දවසකින් තමයි අද මම ඔයාලට වීඩියෝ එකක් කරන් ආවේ. ඉතින් අද මම එක්ක මේ වගේ රසම රස කැරට් කරියක් හදමු. අද ඉතින් මම කැරට් කරිය හැදුවේ අලත් එකතු කරගෙනම තමයි. ඉතින් මේක හරිම රසයි මේ විදියට හින්දලා ගත්තාම. එහෙනම් ඉතින් බලමුද මම කොහොමද අද මේක හැදුවේ කියලා. මුලින්ම මේ විදියට වලදක් ලිපේ තියලා ඒකට මේ විදියට පොල් තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊළඟට ඒක රත් වෙනකන් ඉඳලා මම මේ වෙලාවේ අබ පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊළඟට මම කපාගත්තු සුදු ලුණු, කරපිංචා, ඒ වගේම ලුණු මේ වෙලාවේ මේකට එකතු කරගන්නවා. මම ඉතින් මේක පොඩි වෙලාවක් තෙලේ මේ විදියට ටෙම්පරාදු කරගන්නවා. ඔන්න දැන් මම අවම මිරිස් කාරලක් හිමියට කපාගෙන ඒකත් එකතු කරගෙන ඊළඟට එකතු කරගන්නේ කපාගත්තු කැරට් ඒ වගේම අල. ඉතින් මම අද මේ දෙකම මේ වගේ ටිකක් ලොකුවට තමයි කපාගත්තේ. ඊළඟට මම මේක මේ විදියට හොඳට කලවම් කරගන්නවා. අපේ ටෙම්පරාදුවත් එක්ක මේක කලවම් වෙන විදිහට. ඔන්න දැන් මම මේකට එකතු කරගන්නේ මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, ඒ වගේම ලුණු කුඩු. මේ ටික මේ විදියට පිළිවෙලට මම එකතු කරගන්නවා. ඊළඟට ඔලු හාල්ලට ටිකකුයි, කුරුඳු පොතු කෑලි දෙක තුනකුයි මම මේකට මේ වෙලාවේ එකතු කරගන්නවා. ඊළඟට ආයෙමත් මේක හොඳට කලවම් කරගෙන පොඩි වෙලාවක් මම මේක මේ විදියට වහගන්නවා. මොකද මට මේක තෙලෙන් පොඩ්ඩක් මේ විදියට තඹ ගන්න ඕනේ. ඉතින් මේ විදියට හදාගත්තාම මේ කරි එක හරිම රසයි. මම ඉතින් ඔන්න ආයෙමත් සැරයක් මේක මේ විදියට කුරුගාගෙන ඊළඟට මම මිරික ගත්තු උක්කු පොල් කිරි තමයි මේ එකතු කරගන්නේ. ඉතින් ඔන්න ඒ ටිකත් මේ විදියට එකතු කරගෙන මම තව පොඩි වෙලාවක් මේක මේ විදියට ලිපේම තියාගන්නවා. ඉතින් සැරෙන් සැරේට මේක කුරුගා ගන්න නම් ඕනේ. එතකොට තමයි අපේ මේ කරිය ගොඩාක් රස වෙන්නේ. මගේ වීඩියෝ බලලා මා ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඔයාලට මේකේ හොදි ගතිය ගොඩක් ඕනේ නම් මේ වෙලාවෙම මේක බා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මම කැමති හින්දලා කන්න. ඉතින් එහෙම කද්දිත් මේකේ රස ගොඩක් වැඩි. එහෙනම් ඉතින් ඔන්න මගේ කැරට් කරිය නම් හරි. එහෙනම් ගිහින් එන්නම්. ආයෙමත් දවසක මේ වගේ රසම රස වීඩියෝ එකකින් පිංචි කිචන් එකෙන් හමු වෙමු. මාව අහගෙනයි බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.